මිට්ටෝනි. ජොනියට හොර වෛද්‍ය සහතික දුන්නු වෛද්‍යවරයාට වැඩ වරදින ලකුණු දැන් පහළ වෙමින් තිබෙනවා. ජොනියට කොළඹ මහාධිකරණයේ තිබ්බ නඩුවකට ඇවිල්ලා ඉඳගෙන ඉන්න බැරි තරම් දැඩි කොන්දේ අමාරුවක් තියෙනවා කියලා වෛද්‍ය සහතිකයක් දීලා තිබුණා RPK චන්දන කියන වෛද්‍යවරයා. මේ වෛද්‍යවරයා මේ වාර්තාව දීලා තියෙන්නේ නාරායන්පිට ප්‍රදේශයේ තියෙන ප්‍රසිද්ධම පෞද්ගලික රෝහලක ලිපි ශීර්ෂය යටතේ. කොහොමදත් මේ වෛද්‍යවර වාර්තාව මහාධිකරණයට ඉදිරිපත් වුණාට පස්සේ විනිසුරුවරියට පැමිණිල්ල විසින් ඉදිරිපත් කරා මේ වෛද්‍ය සහතිකයේ බොරු සහතිකයක් නැත්නම් එහෙම ලෙඩක් මේ ජොනියට නැහැයි කියලා. ඉන් පස්සේ විනිසුරුවතුමිය ඒ සෑහීමකටපත් වුණා. එහෙම නැත්නම් එතුමිය පිළිගත්තා ඉදිරිපත් වෙලා තියෙන කරුණු අනුව ජොනියට එහෙම කොන්දේ අමාරුවක් නැහැ. මේ ජොනියා අධිකරණයේ නොමග යවන්න තමයි බොරු වෛද්‍ය සහතික ඉදිරිපත් කරේ කියලා. ඉන් පස්සේ ඒ විනිසුරුතුමිය, ඒ කියන්නේ ලංකා ජයරත්න කියන මහාධිකරණ විනිසුරුතුමිය පෞද්ගලික රෝහලට නියෝගයක් නිකුත් කර අධ්‍යක්ෂකවරයාට වහාම මේ සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගන්න. ඉන් පස්සේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ඒ රෝහලේ අධ්‍යක්ෂකවරයා වෛද්‍ය සභාවට මේ අදාළ සිද්ධිය යොමු කරා. ඊට පෙරේද දවසේ වෛද්‍ය සභාව වෙනුවෙන් නීතිඥවරයෙක් මහේෂ් මේ ඉදිරිපත් වුණා කොළඹ මහාධිකරණයට. එය දැනුම් දුන්නේ ජොනියට හොර වෛද්‍ය සහතික දුන්න චන්දන කියන වෛද්‍යවරයා සම්බන්ධයෙන් මේ වෙන විට විනය පරීක්ෂණයක් වෛද්‍ය සභාව ආරම්භ කරලා තියෙනවයි කියලා. හැබැයි වික්ටෝර්නි ඇය ඉදිරිපත් කරේ නැහැ අදාළ වෛද්‍ය සභාව මේ අදාළ වෛද්‍යවරයා සම්බන්ධයෙන් ගත්තු පියවර මොකක්ද කියන කාරණය. මේ සම්බන්ධයෙන් විනිසුරුවරිය තරම් සතුටටපත් වුණේ නැහැ. ලංකා ජයරත්න මහාධිකරණ විනිසුරුතුමිය නියෝගයක් නිකුත් කරා වහාම වෛද්‍ය සභාවට තමන්ට දැනුම් දෙන්නේ කියලා මේ චන්දන කියන වෛද්‍යවරයා කරලා තියෙන මේ විනය විරෝධී සහ සදාචාර විරෝධී කාරණය සම්බන්ධයෙන් ගත්තු විනය පියවර මොකක්ද කියන කාරණය තමන්ට දැනුම් දෙන්නේ කියලා. ඉන් පස්සේ ඒ වෛද්‍ය සභාව වෙනුවෙන් පැමිණි නීතිඥවරිය ඒ වගකීම බාරගත්තා. මිට්ටෝරුනි සාමාන්‍යයෙන් ගමේ ඉන්න හරමානිස් අයියා, එහෙම නැත්නම් ජේමිස් අයියා, එහෙම නැත්නම් මැගී අක්කා, පිටකොටුවේ බහින ඩයන අක්කා වගේ කෙනෙක් හොර වෛද්‍ය සහතිකයක් ඉදිරිපත් කරොත් එහෙම මේක මේ විදිහට මේ විසඳෙන්නේ. පළවෙනි සැරේට සිද්ධ වෙන දේ තමයි අපලංගු කරලා ඇතුළට යන්නේ. ඒක තමයි ඔබට මට වගේ නැති බැරි මහා හැකියාවක් නැති සම්බන්ධතා නැති මිනිස්සුන්ට සිද්ධ වෙන්නේ. හැබැයි ලොකු හයිය තියෙන ඒ කියන්නේ මහා පරිමාණ තක්කඩි හොරුන්ට එහෙම වෙන්නේ නැහැ. උන්ට අපේ රටේ තියෙන නීතියේ උපරිම රැකවරණය හම්බෙන්නේ. ඒක තමයි ඇත්ත කතාව. ඒකෙන්ද තමයි සමහර නමගිය පාතාලේ නායකයෝ ලංකාවේ ඉන්න টොප් ක්ලාස් ලෝයර්ස්ලා තියාගෙන ඉන්නේ. සමහර පාතාලෙවුන් සමහර නීතිඥයන්ට මාසිකව පඩි ගෙවනවා. ඒකෙන්ද තමයි සමහර කාලෙකට උඩදී ප්‍රගතිශීලී කියාගත්ත සමහර එවුන් ඔය කළු කෝට් එක අඳින එවුන් සමහර කුඩුකාරයෝ පිටරටදී ඇරස් කරනකොට අර පස්ස කඩපු කඩියා වගේ තමයි ඒ රටවලට දුවන්නේ උන්ව බේරගෙන එන්නේ. ඒත් නිසා මේ සමහර පාතාලයන් එක්ක මේ සමහර මහ පරිමාණ හොරු එක්ක මේ වගේ මහ දරුණු සම්බන්ධතා තියෙනවා. ඒක අපි කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි පිළිගත යුතු දෙයක්. මේ තත්ත්වය නිසා තමයි කලකට උඩදී ඈත ගම්වල වගේම කොළඹ පහසුකම් නැති ඇති හැකියවුන් නොයන පාසල්වල කොල්ලෝ අවසානයේදී කාලෙකදී කෑ ගහන්න පටන් ගත්තේ කොළඹට කිරි අපට කැකිරි කියලා. ඒකේ මහ වෙනසක් තාම වෙලා නැහැ. ඇති හැකි බලයේ තියෙන උන් දිගින් දිගටම මේ නීතිය පවා කොන්දේසි විරහිතව තමන්ගේ වාසිය වෙනුවෙන් පාවිච්චි කරනවා. දැන් මහේෂ් කියන වෛද්‍යවරිය සම්බන්ධයෙන් ඊයේ අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් රජයේ නීතිඥවරියක් කරුණු ඉදිරිපත් කරා. එතුමිය බොහොම පැහැදිලිව කිව්වා මහේෂ් කියන මේ විශේෂඥ වෛද්‍යවරිය මැරිච්ච මිනිස්සුත් ඔපරේෂන් කළා තියෙනවා. බ්‍රේන් ඩෙත් වෙච්ච මිනිස්සු අර මැෂින් එකෙන් හાર્ට් එක එල්ලලා තියපු මිනිස්සු දවස් 5කට ඉස්සෙල්ලා බ්‍රේන් ඩෙත් වෙලා තියෙන හැබැයි ඔපරේෂන් කළා තියෙනවා. මොකටද? ඒ ගෑනිට එන ගාන සම්බන්ධයෙන්. මේ වෙනකොට හැබැයි ඒ වගේ අම්මන්ඩිලා සම්බන්ධයෙන් කොන්දේසි විරහිතව අපේ රටේ මහා පරිමාණයේ ප්‍රගතිශීලී කියාගන්න සමහර නීතිඥ මහත්තුරු ඉදිරිපත් වෙනවා.
මේ මං කියන්නේ නැහැ මේ ඇකියුස් කෙනෙකුට නීතිඥයෙකුට ඉදිරිපත් වෙලා කරුණු කියන්න බෑ කියලා. මම මේ කියන්නට උත්සාහ කරන්නේ අපේ මිනිස්සු සමහර අය කල්පනා කරනවා අන්න රහවල් මහත්තයා මාරට්ටොක් මිනිහා මේ රටේ දුක් විඳින මිනිස්සු විදිහේ මාර විදියට එළියට බහලා කෑ ගහනවා. මාර ප්‍රගතිශීලී මාර සටන් දෙන්නේ. හැබැයි එහෙම එකක් නැහැ. ඒවත් බිස්නස්. ඒකයි මම ඔබට කියන්නේ මුන් කිසිම එකෙක් සාදු චරිත නෙමේ. හැම එකෙක් දිහාම පැහැදිලිව ප්‍රශ්නාර්ථයෙන් එහෙම නැත්නම් සැකෙන් බලනවා ඇරුණාම ඔබත් මමත් වගේ නැති බැරි හැකියාවක් නැති උන්ට සහන ලැබෙන්නේ නැහැ. මොකද හේතුව මේ නීතියේ මෙවැනි සිදුරු වහන එක ඔබගෙත් මගෙත් වගකීම. මොකද නීතිය අවසානාත්මක නිර්මාණය කරන්නේ ඔබ මමත්. එහෙම නැති වුණොත් මේ වගේ නීතියේ සිදුරු තියෙනකොට ඒව පාවිච්චි කරන්නේ මහ පරිමාණයේ පට්ටපල් පාහර හොරු. අනිත් එක තමයි ජීවම් එකේ ඉන්නකො කාලකන්ණි මේ වගේ සිද්ධි සම්බන්ධයෙන් මොකුත් කියන්නේ නැහැ. උන්ගේ ඕටිගේ ප්‍රශ්නයක් ආවොත් නැත්නම් දොස්තරලට වෙලාවට වැඩට වරෙන් කිව්වොත් අන්න එදාට උන් රෙද්ද උස්සගෙන උඩ පැන කෑ ගහනවා. දැන් මහේෂගේ සිද්ධිය සම්බන්ධයෙන් ජපුර මේක වුණාට පස්සේ මුන් හතර වටේ දැඟලුවා වෛද්‍යවරුන්ට මාර්ගෝපදේශකත්වයක් නැහැ අරක නැහැ මේක නැහැ කියලා. පස්සේ අර එක ඇකියුස්ඩ් කෙනෙක් වෙනුවෙන් මේ මහේෂගේ සිද්ධියේදී කරුණ ඉදිරිපත් කරමින් මිනිහා කිව්වා ජන මේ ඇමතිවරයා පව පිළිගන්නවා පෞද්ගලික ආයතන වලින් රජේ රෝහලේ නැත්තම් බඩු ගන්න පුළුවන් කියලා. මම ඔබට කියන්නට හදන්නේ ජේඑම් එක වගේ උත්සාහ කරන්නේ නැත්තම් මේ වගේ මේ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති පවා මිනිස්සුන්ගේ පැත්තේ නෙමෙයි හිටගන්නේ. උන් හැම වෙලේම හිටගන්නේ උන්ට වාසිය වෙනුවෙන් විතරයි. ඒ හින්දා තමයි අර මිනිමරු කාලකන්ණි ගෝඨා මේ රටට රසායනික පොවර ගෙනෙන එක නවත්තන්න උත්සාහ කරපු වෙලාවේ ඒකට ධම්ම විදියට පාදිනිය කියන පාදඩිය කඩේ ගියා. මේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සභාපතියා. හැබැයි අද ඌ නෑනේ. රටේම ආර්ථිකයට කැළවුණා. එදා ඒ කාලකන්ණියා කතා කරේ පාදිනිය හැටියට නෙමෙයි. ජේම් එකේ ලොක්ක හැටියට. එතකොට උන් ඒක වගකීම ගත්තද? නෑ. හැබැයි මේ මහේෂල වගේ අම්මන්ඩිනේ දැන් උන් කියන්නේ ඒ අම්මන්ඩි උන්ගේ සමාජිකයෙක් නෙමෙයි. එතකොට රෝහලේ උන්ගේ සමාජිකයෙ හිටියනේ. උන් කවුරුත් මේ කාර්යය මතු කරාද? නෑ. අර සමහර නීතිඥයෝ අපි දන්නවා ධර්ම ලෙස විරුද්ධයි මේ වර්තමානයේ ඉන්න අල්ලස් කම්සමේ ලොක්කට. හැබැයි මිනිහා ආවට පස්සේ තමයි මෙච්චර කරක් ලොකු ප්‍රබල පාදට හොරුන්ගේ අර පරීක්ෂණ නවත්තන තිබ්බ මුක්කුව ගලබලා මේ වෙනකොට පරීක්ෂණ දිගින් දිගටම සිද්ධ වෙන්න ඇරලා තියෙන්නේ. තවත් කාරණයක් තමයි දැන් එලි වෙලා තියෙනවානේ ඔය කුඩු දුමින්ජා වගේ උන්ට. වෛද්‍ය සහතික දීලා තමයි මේ වෙනකොට නැවතවතාවක් බන්ධනාගාර රෝහලේ ඉන්නේ. කුඩු දුමින්ජාට මේ වෙනකොට දීලා දැන් මහේෂගේ නම් වන්දි තමයි මුලින්ම කිව්වේ මේකට ස්නායු ප්‍රශ්නයක් තියෙනවා ඒ හින්දා රෝහලේ ඉන්න ඕනේ. අද වෙනකොට එලි වෙලා තියෙනවා තවත් මානසික රෝහලේ ඉන්න කක්කුස්සේ තියෙන රුපියල දිවෙන් ගන්න දාතේ විශේෂඥ වෛද්‍යවරයෙක් දැන් දිගින් දිගටම වෛද්‍ය සාහිත්‍යක දිමින් ඉන්නවා පාතාලේ උන්ට මංගේ මානසික ප්‍රශ්න තියෙනවායි කියලා. දැන් කුඩුදුමින්දා මේ වෙනකොට වන්දනාගාර රෝහලේ තියලා ඉන්නේ ඒක කූඩුවට දැම්මොත් සුයිසයිඩ් කරගනී කියලා. එතකොට මේ වගේ වෛද්‍යවරු සම්බන්ධයෙන් තාමත් නිසි ලෙස විනය ක්‍රියාමාර්ග ගන්නේ නැහැ. ඇත්තම කතාව කිව්වොත් එහෙම මේ වෙනකොට මේ ආයතන කොතරම් දුරට සක්‍රියද කියන එකයි ප්‍රශ්නේ. මම දැක්ක පහුගිය දවස්වල සමහර ඒ ශාස්ත්‍රීය විශේෂඥ දැනුමක් තියෙන පුද්ගලයෝ මතු කරලා තියෙනවා කෙහෙලිය විතරක් නෙමෙයි අර හොර බෙහෙත් ගන්නන එකට වග කියන්න ඕනේ මේ තවත් බරපතල වගකීම් තිබ්බ නිලධාරීන් ගොඩක් ඉන්න මුන් සම්බන්ධයෙන් තාමත් පරීක්ෂණ වෙන්නේ නැහැයි කියලා. ඉතින් මිත්‍රෝනි මා මතු කරන්නට උත්සාහ කරන්නේ මේ සියල්ලම අවසානයේ කෙලවෙන්නේ අපිට. අපේ රටේ කෝට් එකයි බෝඩ් එකයි නැත්තම් ගුටි කන පිරිස අතර මුලින්ම ඉන්නවා ඔය දොස්තරලයි ඒ වගේම ලෝයර්ස්ලයි. උන් දෙගොල්ලන්ටම මිනිස්සු ඔය කෝට් එකටයි බෝඩ් එකටයි බයි. ඔය දෙක අයින් කරපු දාට උන් කරන වැරදි වැඩ මිනිස්සුන්ට හරියට පේන්න පටන් ගත්ත දාට උන්ට පාර බැහැලා යන්න බැරි තත්වයක් නිර්මාණය වෙනවා. ඒ නිසා මිත්‍රෝනි අපි හැමෝගෙම වගකීම තමයි මේ තත්ත්වය නිවැරදිව දකින්න එක. දැන් මේ චන්දන කියන වෛද්‍යවරයා අපට බොරු වෛද්‍ය සාතිකයක් දීලා අපි ඕක මහේස්ත්‍රාත්තුමාට එහෙම දුන්නා නම් අනිවාර්යයෙන්ම අපි අධිකරණයට අපහාස කිරීමේ වරදට අහු වෙනවා. හැබැයි දැන් ඔබ දැක්කද අර ඩයනා අක්කගේ කේස් එක. ඩයනා සුප්‍රීම කෝර්ට් එකෙන් එයාගේ മന്ത്രിකම අයින් කරාට පස්සේ මොකද්ද කරේ? ප්‍රෙස් එකක් කෝල් කරලා කිව්වා මේක දේශපාලන තීන්දුවක්.
හැබැයි රංජන අධිකරණයට විරුද්ධව කතා කරනකොට මොකද කරේ? විජේදාස කියන අර ඩීල් දාසයා දඩි විඩි ගාලා එකෙක් දෙන්නෙක් දාලා ශ්‍රේෂ්ඨාධිකරණේ නඩුවක් දාලා කොහොම හරි රංජන්ව ඇතුළට දැම්මා. හැබැයි දැන් ඩයනක්කට ඒක වුණාද? ඩයනක්කට ඒක වුණේ නෑ. අභියාචනාධිකරණයට ගියා. මං හිතන්නේ දකුණේ දේශපාලනය කරන සජිත්ගේ කෙනෙක් මොකක්ද උනේ? අභියාචනාධිකරණයේදී එතන අධිකරණයට අපහසු වීමක් නැහැ කියලා ෂේප් කරා. ඊට අමතරව කිසිම එකෙක් මේ ගැන පැමිණිල්ලක් කරෙත් නැහැ. නීතිපති බුදිය ගත්තා. ඒ හින්දා මිත්‍රෝනි ඔය අධිකරණයට අපහසු කිරීමේ නීතියක් අවසානාත්මක ක්‍රියාත්මක වෙන්නේ ඔබට මමට වැනි නැති බැරි නොහැකියාවෙන් යුක්ත පුද්ගලයන්. ඒ නිසා මිත්‍රෝනි අපට සාධාරණය කරගන්න ඕන නම් අපි කොන්දේසි විරහිත වර්ගල කළ යුතු වෙනවා. ඒ නිසා මිත්‍රෝනි අර්ජෙන්ටිනාවේ ජයග්‍රහණය කමිටුව ඔබට සිහිපත් කරමින් මා ඔබෙන් සමු ගන්නවා. ඔබ සැමට ජය.